ව්‍යාපාර උගන්වන ගුරුවරයෙක් විදියට මගෙන් බොහෝ දෙනා අහන දෙයක් තමයි මේ ආදායම් වැඩි කරගන්නේ කොහොමද ජීවත් වෙන්න කී හම්බ කරත් මදි නේද කියලා. ඉතින් ඒකට සරල උත්තරයක් තියෙන්නේ මේ කොමර්ස් වල අපි උගන්වන්නේ. මොකද්ද? මිනිසුන්ට ආදායම් මාර්ග ලැබෙන්නේ මාර්ග 4කින්. එකක් තමයි භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලී, ව්‍යවසායයට ලාභ. අනිත් වැටුප් බදු කුලී පොලී තුනම සීමිතයි. හැබැයි ව්‍යවසායයට ලැබෙන ලාභ, ව්‍යාපාරවලින් ලැබෙන ලාභ අසීමිතයි. අපිට ඕන තරම් ආදායම් වැඩි කරගන්න ඕන නම් අපි කල යුත්තේ මොකක්ද? අපි කරන්න ඕනේ ව්‍යාපාරයක්. ඉතින් ව්‍යාපාර කරන්න නම් අපිට ව්‍යාපාරික දැනුම අවශ්‍යයි. ඉතින් ඕනෙම කෙනෙකුට මොකද මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලිම සඳහා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයන්නේ. ඕනම මිනිහෙකුට පුළුවන් මිනිස් අවශ්‍යතා වුවමනා ඉටු කරන වැදගත් කාර්යයක දෙන්න. හැබැයි ඒකට ව්‍යාපාරික දැනුම අවශ්‍යයි. එහෙනම් ඔබ ව්‍යාපාරික දැනුම, ව්යාපාරික ඥානය වර්ධනය කරගන්නවා නම්, විශේෂයෙන් වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා නම්, ඔබ ව්‍යාපාර අධ්‍යයනය හදාරනවා නම් ඔබට ජීවිත අනාගතයේ ඕන විදියට ආදායම් වැඩි කරගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙම දැන් ඇඩ්වාන්ස් නොකරන අයටත් මම කියන්නේ වාණිජ්‍ය අංශය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න, පොත්පත් කියවන්න, සමාජ ජාල අධ්‍යයනය කරන්න, තමන්ගේ ව්‍යාපාරික දැනුම වැඩි කරගන්න, අමතර ආදායම් වර්ධනය කරගන්න මාර්ගයක් හදාගන්න, ආදායම් මදි කියන කන්නලව්වෙන් මිදෙන්න ඔබට ජය. ජීවිතයේ මෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක The First මහනුවර